Hi, welcome back to my YouTube channel. ඉතින් අද vlog එක නම් ගොඩක් කලින් ගත්ත vlog එකක්. මේක පහුගිය සීතල කාලේ ගත්ත vlog එකක්. මට මේ වෙනකම්ම මේ vlog එක edit කරලා දාගන්න බැරි වුණා. මේ ගෙවුන සතිය ගොඩාක් මහන්සි වෙලා වැඩ කරපු සතියක්. ඉතින් ඒ නිසා මම වෙනසකටත් එක්ක උදේ කෑම එක ගන්න කැෆේ එකකට ආවා. ඉතින් මම මහා ලොකු දේවල් ගත්තේ නැහැ. ගත්තේ කොෆි එකක් එක්ක මෙන්න මේ දේවල් ටික තමයි. ඊට පස්සේ මම මෙහි යන්නේ මට ගෙදරට ඕනේ කරන දේවල් ටිකක් ගන්න. ගිහින් බලමු මම සතියකට ඇති වෙන්න මොනවද මේ මාර්ට් එකෙන් ගන්න කියලා. මගේ ෂැම්පූ එක ඉවර වෙලා තිබුණා. මම කොරියාවට ආව කාලේ ඉඳන්ම වගේ පාවිච්චි කරන්නේ මෙන්න මේ රියෝ බ්‍රෑන්ඩ් එකේ ෂැම්පූ එක. මම පාවිච්චි කරන මොනතරම් ප්‍රොඩක්ට් චේන්ජ් වුණත් ඒ ෂැම්පූ එක නම් වෙනස් වුණේ නැහැ. ඒ වගේම මේ මාර්ට් එක මම ඉන්න ගමේ තියෙන පුංචි මාර්ට් එකක්. ගොඩක් ලොකු මාර්ට් එකක් නෙමෙයි. ගමේ තවමත් තිබුණත් මම මේ මාර්ට් එකට වෙන්න හේතුව තමයි මේ මාර්ට් එකෙන් මාන්වල් 5කට වඩා වැඩි නම් අපිව ගෙදරටම ගිහිල්ලා දානවා. ඉතින් මේ පහසුකම කොරියාවේ ගොඩක් මාර්ට් වල තියෙනවා. ඒක විශේෂයෙන්ම අපි වගේ විදේශිකයිට ගොඩක් පහසු දෙයක් කියලා මම හිතනවා. ගොඩාක් ඇතුළට වගේ වෙන්න ගම්බද ඉන්න කෙනෙක්ට නම් මේක ගොඩාක් පහසු දෙයක් වෙනවා. මාර්ට් එකෙන් ගොඩාක් දේවල් අරගෙන යන දවසකට වෙනම ටැක්සි ෆී එකක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මේ ගත්ත දේවල් වල මිල ගණන් මට vlog එක edit කරන දවස වෙනකොට මතක තිබුණේ නැහැ. හැබැයි මම ආයෙමත් දවසක groceries ගන්න යනකොට vlog එකක් අරගෙන එන්නම්. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන් ලංකාවේ මිල ගණන් සහ කොරියාවේ මිල ගණන් කොහොමද කියලා. අරගත්තු දේවල් ඔක්කොම වගේ අරගන්නේ සතියකට හෝ ඊට වඩා තව දවස් 3-4කට ඇති වෙන්න විතරයි. මොකද මට ආයෙමත් එක දිගටම වගේ රෑ වෙනකම්ම වැඩ. ඉතින් මට ගෙදර උයලා කන්න දවසක් එන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම උදේට කන්නේ නැහැ. ඔන්න ඉතින් ඒක නම් හොඳ පුරුද්දක් නෙමෙයි. මාත් ඒ පුරුද්ද හදාගන්න ගොඩාක් try කරනවා. ඒත් මට උදේට කොෆි එකක් කැරෙන්න වැඩිය කැවෙන්නෙම නැහැ. සමහරක් විශේෂ දවස්වලට මේ මාර්ට් එකේ දේවල් එක එක දවස්වලට සේල් දානවා. ඉතින් ඒ සේල් දාන දවස්වලට අපිට පුළුවන් ඒ දේවල් අපි වෙනදා ගන්න ප්‍රමාණයට වඩා ගොඩක් අඩුවට ගන්න. ඉතින් එහෙම දවස්වලට මම නම් ගොඩක් දේවල් ගන්නවා. මොකද ඒකෙන් අපිට අපේ වියදම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම සමහරක් දේවල් ගණන් වැඩියෙන් ගණන් අඩුවෙන් තියෙනවා. ඒ දේවල් අපිට තෝරලා බේරලා හරියට ගන්න පුළුවන්. මේ තියෙන්නේ කොරියාවේ කිචන් එක නැතුවම බැරි දෙයක්. කොච්චුචාන්. මම සමහර කොරියන් කෑම හදලා කනකොට මේ කොච්චුජාන් පේස්ට් එක ගොඩක් පාවිච්චි කරනවා.
ගෙදර ඒකත් ඉවර වෙලා තිබුණ නිසා මම ඒකෙනුත් එකක් ගත්තා. සතියකට ඇති වෙන දේවල් වුණත් මාන්නුත් 5කට වඩා මං ඒ ගත්ත ටිකට ගියා. හැබැයි මම මාට් එකෙන් හම්බෙන ගෙදරටම ගිහිල්ලා දාන සර්විස් එක පාවිච්චි කරේ නැහැ. මොකද මට තව වෙන මාට් එකකට යන්න ඕනේ වුණා. මම ගත්ත දේවල් ගොඩාක් බර දේවල් නෙමෙයි නිසා මම ඒ ටිකත් අතේම අරගෙන අනිත් මාට් එකටත් ගිහින් ටැක්සි එකකින් තමයි ගෙදර ගියේ. ඉතින් ටැක්සි එකකින් ගෙදර යන එක ඇත්තටම මට පාඩුයි. මොකද මම ඉන්නේ නගරේ චුට්ටක් ඈතට වෙන්න නිසා මම ඉන්න තැනට යන්න ටැක්සි ෆී එක ටිකක් වැඩිපුර එනවා. ඒ වුණාට ඉතින් බස් එකක් එනකන් ඉන්න මට හරිම කම්මැලි හිතුණා. මොකද මේ දවස්වල හරිම සීතලයි. ඒ වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු සතියක් නිසා මට ඕනේ ඉක්මනට ගෙදර ගිහින් මොනා හරි හදාගෙන මගේ වැඩ ටික ඉවර කරගෙන ටිකක් නිදහසේ ඉන්න. මම ඉන්නේ කම්පැනි එකෙන් හම්බුන හොස්ටල් එක නෙමෙයි. ඉතින් මම ගෙවාගෙන තමා එළියෙන් රූම් එකක් අරගෙන ඉන්නේ. ඒ නිසා ඉතින් මට මගේ නිදහසේ ඉන්න නම් පුළුවන්. සාමාන්‍යයෙන් කම්පැනි වලින් ගොඩක් වෙලාවට දෙන හොස්ටල් වල අපි තව කාත් එක්ක හරි රූම් එක ෂෙයා කරගන්න ඕනේ. ඒ වුණාට මට නම් මේ තනියම ඉන්න එක ගොඩක් පහසුයි. මම උයන්න ගත්තේ නම් මගේ අතට අහුවෙන දේවල් තමයි. අද මෙනු එකක් නෑ. මට හිතෙන දේවල් ටිකක් හදලා ඉක්මනට රෙස්ට් කරන්න තමයි මට ඕනේ. මොකද මෙහි ජීවිතේ ටිකක් හරිම මහන්සි. එක දිගටම වැඩ තියෙනකොට උදේ 7:00ට ගෙදරින් ගියාම සතියෙම ගෙදර එන්නේ රෑ 9ට විතර. ඉතින් එහෙම දවස්වලට නිවාඩුවක් එනකන් ඉන්නේ ටිකක් නිදහසේ ඉන්න. එක දිගටම මැෂින් එක්ක වැඩ කරනකොට හරිම බරක් තමා හිතට දැනෙන්නේ. නිදහස කියන දේ නම් හරිම අඩුයි ඒ වගේ දවස්වලට. එහෙම ගොඩාක් මහන්සි වෙහෙසකාරී දවස් දැනෙන්නේ එක දිගටම වගේ කම්පැනි බිසි වෙනකොට තමයි. එහෙම නැත්තම් ඉතින් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන්. හිතට කිසිම බරකුත් නැහැ, ස්ට්‍රෙස් එකකුත් නැතුව. ඉතින් කොච්චර මහන්සි වුණත් අමාරු වුණත් ආසම රටට ඇවිත් අපේ හීන අතාරින්න බෑනේ. ඉතින් පුළුවන් තරම් අල්ලගෙන කොහොම හරි හම්බුන ජීවිතේ ගොඩාක් බ්ලෙසින් එකක් කියලා හිතලා ජීවත් වෙන්න තමා මම නම් ඒ වගේ අමාරුකාරී දවස්වලට හිත හදාගත්තා. අවුරුදු 20ත් 30ත් අතර මධ්‍යම පාන්තික පවුලකින් ඉපදෙන දරුවෙක් නම් ඔයාගේ හිතේ තියෙන පීඩනය ගැන මම හොඳටම දන්නවා. මොකද මමත් එහෙමයි. කොහොම වුණත් අපි උත්සාහ කරන්න ඕනේ අපි ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට එන්න. අපේ ජීවිතේ සතුට තියෙන්නේ අපේ අතේමයි. පුළුවන් තරම් ලස්සනට කොච්චර අමාරු වුණත් ජීවිතේ හදාගෙන මේ මහ පොළොවට බරක් නොවන විදිහට ජීවත් වෙන්න මේ බ්ලොග් එක බලන හැම ගෑනු ළමයෙක්ටම පිරිමි ළමයෙක්ටම සාර්ථක වෙන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා දැන් බලන ඇති නේද මම හැදුවේ නැති කෑමක් කොහොමද මෙතන තියෙන්නේ කියලා. ඔයාලගේ පැත්තේ රතු වල එහෙම නැත්නම් බීට්‍රූට් කොහොමද මේකට කියන්නේ?
හරි කොහොම වුණත් ඉතින් ඒ එළවලුව නම් මං හැදුවේ දැනට දවස් 2කට කලින්. පිටරට ජීවිතේ එහෙම තමයි. ගොඩක් වෙලාවට අද හදන කෑම අපි ෆ්‍රිජ් එකේ දාලා දවස් 2ක් හෝ 3ක් කනවා. ලංකාවේ එහෙම කරේ නැති වුණාට පිටරට ආවහම නම් ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. කොහොම වුණත් අපේ ලංකාවේ කෑමක් අතින් කනවා තරම් රස නෑනේ අපිට. ඒ වුණාට මේ දවස් ටිකේම මගේ අත ටිකක් හැම ගිහින් තියෙනවා. මොකද මම වැඩ කරන කම්පැනි එකේ සමහර ප්‍රොඩක්ට් වලට මගේ අත් ටික හැම යනවා. ඒ වගේ දවස්වලට ඉතින් මම කන්නේ හැන්දෙන්න තමයි. එහෙම නැත්තම් ඉතින් සෑහෙන වෙලාවක් මට අත වතුරේ දාගෙන ඉන්න වෙනවා. බලන්න ඔයාලත් ආසයිද පිටරටකට ඇවිත් ටික කාලයක් තමන්ගේ ජීවිතේ හදාගන්න ගමන් මේ වගේ නිදහසේ කාලය ගත කරන ගමන් ජීවත් වෙන්න. එහෙම අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් අපි ලබන සතියේ vlog එකේ හමු වෙමු. අන්‍යෝ.